අද ඉරිදා දවස. ඉතින් මට හිතුණා අද උදේට දියබත් කන්න. ඉතින් එන්නකෝ ඒක හදන විදිය බලන්න. මේකට අපි පන් ටිකක් අරගෙන රෑලි වෙනකම් මේක වතුර එකේ දාලා තියන්න ඕනේ. ඊට පස්සේ රතු ලුණු, අමු මිරිස්, දෙහි ගෙඩියක් මේකට ඕන කරනවා. මුලින්ම අපි රතු ලුණු ටික හීනෙට ලියා ගන්න ඕනේ. ඊට පස්සේ අමු මිරිස් කරලක් වගේ අරගෙන ඒකත් හීනියට ලියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ වීදුරුවට අරි කපාගත්ත අමු මිරිස්, රතු ලුණු මේ ටික දාලා අපි අර රැයක් පෙඟෙන්න තිබ්බ බත් ටික මේකට දාගන්න ඕනේ. බත් රැයක් කිරි වෙනකම් වතුර එකක දාලා පෙඟෙන්න තිබ්බට පස්සේ තමයි මේක අපිට දියබත් හදාගන්න ඕන තරමට හැදිලා එන්නේ. අපි ඉතින් මේක හදන්නේ රෑ ඉතුරු වෙන බත් වලින්නේ. ඒ නිසා තමයි මේ බත් ටික අරගෙන වතුර එකේ දාලා එළි වෙනකම් පෙඟෙන්න තියන්නේ. ඊට පස්සේ අපි මේකට අර දෙහි කපාගත්ත දෙහි ටික මිරික ගන්නවා. ඊට පස්සේ අපි මිරිකගත්ත ඔක්කො කිරි ටිකක් මේකට දානවා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ හොඳට කලවම් කරන